Ayubowan. Good evening. What makes a business successful? Is it the product? Is it the strategy? Or is it the ability to know your customer better? Because in the fast changing business world, business knowledge is equally important for the customer as well as the business owner. ඔබබමිනි ව්‍යාපාරික ශේෂත්‍රය නිරන්තරයෙන් වෙනස් වෙන තැනක්. ඉතින් ඒ නිරන්තරයෙන් වෙනස් වෙන ව්‍යාපාරික ශේෂත්‍රය පිළිබඳව දැනුම්වත්වීම වර්තමානයේ අවශ්‍යතාවක්. ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඔබව ව්‍යාපාරික දැනුමෙන් සන්නද්ධ කරන්නට ජාතික රූපවාහිනිය සෑම සඳුදා දිනකම රාත්‍රී 9:30ට සූදානම්. You can follow us on Facebook, TikTok, Instagram, YouTube and on our official website www.rupawahini.lk. Local and foreign business news, business stories, business ideas සහ business innovation සමගින් මේ ආරම්භන්නේ Business Magazine. Starting off with some big news, health is wealth. So it's very important to improve the quality of healthcare services in Sri Lanka. Yes, indeed, Pabamini, when it comes to the private sector in medical field, yes, we could see a huge advancement. In Sri Lanka, පුද්ගලික රෝහල් ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයෙක් වන Nine Wells රෝහල් සමූහය ඔවුන්ගේ නවතම ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට මුල්කල් තැබීම පසුගියදා සිදු වුණා. නයින් වෙල්ස් රෝහලේ හැරෝප් ලක්ෂයක් ලෙස සැලකෙන මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා රෝහලේ ප්‍රධාන පාර්ශවකරුවන් හවුල්කරුවන් මෙන්ම කළමනාකාරීත්වයේද සහභාගී වුණා. කාන්තා හා ළමා රෝග පිළිබඳ ප්‍රතිකාරයන් සඳහා මෙතෙක් නයින් වෙල්ස් රෝහල කෙරෙහි තැබූ අපරිමිත විශ්වාසය තවදුරටත් පුළුල් කරමින් සියලුම ශල්‍ය වෛද්‍ය ශ්‍රේෂ්ඨයන් ආවරණය වන පරිදි අනාගතයට ගැලපෙන පූර්ණ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට නයින් වෙල්ස් රෝහල පත්වීමට නියමිත වනවා. ඒ අනුව ශල්‍ය වෛද්‍ය සේවාවන් පුළුල් කිරීම, රෝගී සත්කාරක කටයුතු වැඩිදියුණු කිරීම සහ වර්ධනය වන සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා නවීනතම වෛද්‍ය යටිතල පහසුකම් මේ හරහා හඳුන්වා දීමට නයින් වෙල්ස් රෝහල අපේක්ෂා කරනවා. යෝජිත ව්‍යාපෘතිය නවීන තාක්ෂණය සහ රෝගියාගේ සුවපහසුව මූලික කරගනිමින් නිර්මාණය කර ඇති අතර සායනික විශිෂ්ටත්වය පවත්වා ගැනීම මෙන්ම උසස් අත්දැකීම් රෝගීන් වෙත පිරිනැමීම එහි ප්‍රධාන අරමුණ වනවා. ඒ හරහා ශ්‍රී ලාංකිකයන් ඇතුළු කලාපීය රෝගීන්ට ඉතා පහසුවෙන් උසස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මාර්ගය විවර වනු ඇතැයි නයින් වෙල්ස් රෝහල සූපත් සිතින් විශ්වාසය පළ කරනවා. Best News Local. Today we are not just talking about a calendar, we are talking about a digital roadmap which includes all different kinds of events in Sri Lanka. ශ්‍රී ලංකා නිල උත්සව දින දර්ශනය. ශ්‍රී ලංකා ඉවෙන්ට් කැලෙන්ඩර් පසුගියදා එළි දැක්වීම සිදු වුණා. මෙම එළි දැක්වීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා උත්සව සංවිධායකයන්ගේ සංගමය විසින්. Best News Local. මෙම දින දර්ශනය විවිධ සංස්කෘතික උත්සව, ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව සහ ඉහළ පෙළේ ආයතනික මට්ටමේ සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ඇතුළු මෙරට පැවැත්වෙන සියලුම ප්‍රමුඛ පෙළේ දේශීය සහ විදේශීය වැඩසටහන් පිළිබඳ නිල මඟ පෙන්වන්නා ලෙස ක්‍රියාත්මක වනවා. උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය හරහා මෙරට ආර්ථිකය කෙරෙහි පිරිනමන සුවිශේෂී දායකත්වය පිළිබඳ රජය විසින් දක්වනු ලබන ඉහළ පිළිගැනීම රජයේ නියෝජිතයින්ගේ සහභාගීත්වය ඔස්සේ මැනවින් තහවුරු කිරීමද මෙහි විශේෂත්වයක් වුණා. මෙම හවුල්කාරීත්වය සඳහා සේජීස් උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා සහ උපකුලපති සහ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා පෙරමුණගෙන කටයුතු කර ඇති අතර එය දේශීය සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා මහඟු තෝතැන්නක් වනු ඇති බවටද විශ්වාසය පළ කළා. මෙම අවස්ථාවේදී නිල අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු අතර ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ ප්‍රථම සිසුන් 6 දෙනා සඳහා බඳවා ගැනීමේ ලිපිද මෙහිදී ප්‍රදානය කිරීම සිදු කළා. පබාමිනි ඔෆිස් ඇරිලා ගෙදර යද්දී පළවෙනියටම ඔලුවට එන දේ මොකක්ද? මට නම් මතක් වෙන්නේ තනුජ් තෙරපිලා හරිම මහන්සියෙන් බස්සේ ගෙදර යන එක. It feels so exhausted even to reminisce. ඉතින් ඒ exhausted feeling එක අද ඉඳලා තියාගන්න ඔයාලටත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ වෙද්දී කොළඹ අපිට සුපෝපභෝගී බස් සේවාවක් විවෘත වෙලා තියෙනවා. ඉතින් එන්න අපිත් එක්ක යමු මේ කොළඹ මෙට්‍රෝ බස් සේවාව. Biz Story.
transportation is more than just a movement. It is our country's future. It connects people with opportunity and also drives economic growth of a country. So today we are going to have an insightful conversation with a visionary leader who transformed public transportation in Sri Lanka by introducing metro buses to Sri Lanka. අද බිස්නස් ස්ටෝරි තුලින් අප හා සම්බන්ධ වන්නේ මිස්ටර් පියතිලක ප්‍රධාන විධායක නිලධාරීතුමා. ඔබතුමාගෙන් මම අහන පළවෙනි ප්‍රශ්නේ මට දැනගන්න පුළුවන්ද මෙට්‍රෝ බස් සේවාව කියන්නේ මොකක්ද සහ ඒ විශේෂත්වය පිළිබඳව? ඔව් ඇත්තටම මෙට්‍රෝ බස් කියලා කියන්නේ අපි කියන්නේ ලංකාවේ ප්‍රවාහනය පොදු ප්‍රවාහනය කිව්වොත් එහෙම දැන් අද තියෙන ලෙවල් එක අපි දන්නවා හැමෝම. එතකොට අද තියෙන ලෙවල් එකේ ඉඳලා ඊළඟ ස්ටෙප් එකට අරන් යන වැඩපිළිවෙල පටන් ගන්න අපි තමයි. පොදු ප්‍රවාහනයේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නයට රජයක් විදියට ඒගොල්ලෝ උත්තර හොයනකොට තමයි ඒගොල්ලෝ මේ උත්තරේ එන්නේ. මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ඉදිරියට මේ බස් ප්‍රවාහනය අපිට ප්‍රවර්ධනය කිරීම සහ ඒක ව්‍යාප්ත කිරීමට ඔබතුමාගේ තියෙන සැලැස්ම පිළිබඳව. ඔව් ඇත්තට මෙතනදී අපිට මේ බස් 100ක් කොහොමද කොළඹ නගරය ඇතුළේ ධාවනය කරන්න කියන එක තමයි අපේ මාස්ටර් ප්‍රොජෙක්ට් ප්ලෑන් එක තිබුණේ. ඒතර ඒ අනුව තමයි අපි මාර්ග 6ක් අපි තෝරගත්තා. බස් ඩිපෝ 4ක් හදන්න අපි ප්ලෑන් කරා. ඒතර මේ ප්ලෑන් ටික ඔක්කොම අපි අරගෙන ගියේ අර බස් 100 ප්‍රෝග්‍රෑම් එකට. හැබැයි මෙතන හදිස්සියෙම අපිට නිකන් මේ ස්විප් එකක් ඇදෙනවා වගේ වැඩක් වෙනවා. අර ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය විසින් ඉන්වෙස්ට් කරලා තිබුණා මේ වගේම බස් 10ක් ගේන්න. අන්න මේ බස් 10 ඔපරේෂන් එක මං හිතන්නේ රජයත් අමාත්‍යාංශයත් තීරණය කරා මේ බස් 10 මෙට්‍රෝ එකට දෙන්න ඕනි කියලා. ප්ලෑන් එක තියෙන අගෝස්තු මාසේ ඉවර වෙනකොට මේ ෆ්ලීට් එක බස් 122ක් දක්වා වැඩි කරන්න. ඕන කෙනෙකුට හරිය ලේසියෙන් බස් එකට ගොඩ වෙන්න පුළුවන්. ඒ වගේ හොඳට ඉඳ ගන්න පුළුවන්. හොඳට ඇතුළේ අපි AC කරලා තියෙනවා. ඒ නිසා කිසි හතරදරයක් නැතුව ස්ට්‍රෙස් එකකින් තොරව ඕන මගියෙකුට මේ බස් එකේ ගමන් කරන්න ඇති හැකියාව ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි හිතන දේ. ශ්‍රී ලංකාවේ මෙට්‍රෝ බස් සේවාව ගැන කතා කරනකොට කතා කළ යුතුම දෙයක් තමයි LMT Go app එක කියලා කියන්නේ. ඉතින් ඒ පිළිබඳ තොරතුරු දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආයුෂ්මන්ත මහතා. අයබෝන ඔබතුමාට. මට දැනගන්න පුළුවන්ද LMT Go app එක කියලා කියන්නේ මොකක්ද? සහ පාරිභෝගිකව කොහොමද ඒක පාවිච්චි කරන්න ඕනේ කියන එක පිළිබඳව. ඔව් අපේ මේ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනයේ හඳුන්වලා දීලා තියෙන LMT Go කියන app එක මේ ඇප් එක හඳුන්වා දීලා තියෙන්නේ මේ බස් සර්විස් එකට අවශ්‍යම අංගයක් විදිහට. මොකද අපි මේක අලුත් තාක්ෂණයත් එක්ක මුහු වෙලා හැමදේම සිදු කරන්න යන්නේ. අපේ අරමුණක් තියෙනවා මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල කෑෂ්ලස්, ඒ කියන්නේ අපි කියන මුදල් පරිහරණය නැති මිනිස්සුන්ට ඉතුරු ගන්න තියෙන ප්‍රශ්න, ඔය තියෙන ප්‍රශ්න නැති කාඩ් පේමන්ට් තියෙන සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න. මොනවද මේ අලුත් LMT Go app එකේ ෆන්ක්ෂන්ස්? කොහොමද මේක වැඩ කරන්නේ? අපි මේකෙදි මූලික අපි වොලට් එකක් ඇතුළත් කරලා තියෙනවා. මේක අපිට අපේ ඕන කාඩ් එකකින් ටොප් අප් කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ තියෙන QR එක අපේ මේ මැෂින් එකට මෙන්න මේ විදිහට කනෙක්ට් කරපුවම තමයි මෙහෙම ඩිස්ප්ලේ වෙන්නේ. දැන් අපි බස් එකක් ගමන් කරන්නේ නැති හින්දා අපේ පේමන්ට් එක ෆේල් වෙනවා. හැබැයි අපි යන පාරක ඉන්නවා නම් මෙයා ඩිටෙක්ට් කරගන්නවා අපේ පේමන්ට් එක සිද්ධ වුණා කියන එක. ඊට පස්සේ බස් එකෙන් බහිද්දිත් අනිවාර්යයෙන්ම මේ පේමන්ට් එක කනෙක්ට් කරලා පෙන්නන්න ඕන එක. නැත්නම් ගමනාන්තරම පැසෙන්ජර් ගෙවන්න වෙනවා. එතන යට තියෙනවා ජර්නි කියන බටන් එකක්. අපේ මොබයිල් ඇප් එකේ ජර්නි කියන බටන් එක ක්ලික් කරපුවාම අපේ බස් තියෙන බස් ඔක්කොම ටිකම අපේ මැප් එකේ පෙන්නනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ බස් එක අපි ඉන්න බස් නැවතුම් වලට එන්නේ මොන වෙලාවටද, ඒක අපේ ගමනාන්තයට ළඟා වෙද්දී කොපමණ වෙලාවක් ගත වෙනවද කියලා. ඒ වගේම බස් එක දැන් කොහෙද තියෙන්නේ කියලාත් ලයිව් ට්‍රැකින් එක මගින් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අලුත් එක්ස්පීරියන්ස් එකක් පිටරටක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යන්න වගේ ෆීල් එකක් දැනෙනවා. ඇත්තටම පහසුකම් ගොඩක් හොඳයි. කම්ෆර්ටබල් ගතිය ගොඩක් මිනිස්සු බලන්නේ. ඒක මේකේ ලැබෙනවා මේ අවස්ථාවේ. පාරේ බස් එක ගියොත් දාඩිය දාගෙන ක්ලාස් එකට ගියත් හොඳට වැඩ කරන්න බෑ. ඉතින් මේකේ මට ඇප් එක තියෙනවා. කොයිද බස් එක ට්‍රැක් වෙන්නේ කියලා දන්නවා. මට ටයිම් එක මැනේජ් කරගෙන මට යන්න පුළුවන්. ඉතින් හොඳට ගිහිල්ලා ක්ලාස් එකනොත් වැඩ කරන්න පුළුවන්. අපේක්ෂා වලට එන්නේ ඇත්තටම ගොඩක් අපහසුවෙන් ඉන්න අය, ඇවිද ගන්න බැරි අය ගොඩක් මේ එන්නේ. ඒ අයට ඇත්තටම මේ වගේ බස් රථයක් ඉතා කම්ෆර්ටබල් විදිහට එන්න ලැබෙන එක ඇත්තටම ලොකු දෙයක්. මම දැන් වැඩට යන්නේ මෙට්‍රෝ බස් එකේමයි. ඒක මට ලේසි ගෙවල් ළඟින්ම නැග්ගා. නුගේ ගොඩින් බැස්සා ඔෆිස් එක ළඟින් දාඩිය දාගෙන එහෙම මුකුත් යන්න ඕනේ නැති නිසා ලේසියට මේ බස් එක යන්න තෝරගත්තා. ඉතින් අපි හැමදාම කතා වුණේ පිටරටවල තියෙන සුඛෝපභෝගී සුවපහසු ප්‍රවාහන ක්‍රම ගැනනේ. දැන් ලංකාවේ ඔයාටත් ඒ වගේම යුරෝපීය අත්දැකීම මෙහි ඉඳන්ම විඳ ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බිස්නස් ස්ටෝරි තුලින් යලි හමු වීමට බලාපොරොත්තු වෙයි.
අදට සමුගන්නවා. ස්තුතියි. පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ හැසිරීම පිළිබඳවයි මේ විමසීම. If you are interested in stock market trends, this segment is for you. Biz Stock Markets. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ හැසිරීම පිළිබඳව බිස්නස් මැගසින් අපි හැම සතියකම කතා කරනවා. ඉතින් මේ සතියේත් සුපුරුදු විදිහට අපිත් එක්ක එකතු වෙනවා ආශා Securities Private Limited හි Manager Research Mr. චමත් වික්‍රමාරච්චි. Mr. චමත් අපි මුලින්ම කතා කරමු පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ හැසිරීම ගැන. ඕදනජ අපි පසුගේ සතියේ කොළඹ ලංකාවේ කොටස් වෙළඳපොලේ හැසිරීම ගැන සාකච්ඡා කරොත් මතක් කරන්න ඕන පසුගිය සතියේ නිමාවට පත් වෙන විට කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත කොටස් මුදල් දර්ශකයේ all share price index එක ඒකක 23064ක් විදිහට තමයි සැලකන්න ඕනේ. ඒකක ප්‍රමාණය 514කින් ඉහළ ගියා. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම 2.2.28ක්. ඒ වගේම තමයි S&P SL 20 මිල දර්ශකය අවසානයේදී සම්තුලන තිබ්බේ 6319ක් විදිහට. අපි අංකයක් විදිහට ගත්තොත් එහෙම ඒකක 111කින් පසුගිය සතියේ S&P SL 20 මිල දර්ශකයේ ඉහළ ගියා. ඒ වගේම ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම 101.8ක ඉහළ යාමක් තමයි අපි සම්තුලන කරේ. විශේෂ චමත් ඉතින් මේ වෙද්දී ලෝකයේ භූදේශපාලනයේ මේ වෙනස්වීමත් එක්ක කොටස් වෙළඳපොළට යම් ආකාරයක බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද උදෑසන පවා මේ විදි කොටස් වෙළඳපොළේ යම් ආකාරයක විපර්යාසයක් සිද්ධ වෙලා දෙනවා. අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු. ගෙවිච්ච සතිය පුරාවට විතරක් නෙමෙයි මේ කාල වකවානුව පුරාවටම ලෝකයේම අවධානය යොමු වෙලා තිබ්බේ අර හෝමුස් සමුද්‍ර සංධියට. ඒතර මේ හෝමුස් සමුද්‍ර සංධිය හරහා තමයි අර මම කලින් සතියේත් මේ කිව්වා මේ ලෝක වෙළඳපොළේ ගොඩාක් ද්‍රව්‍ය විශේෂයෙන් අපි බොරතෙල් විතරක් නෙමෙයි අපි නිතරම කතා කරනවා බොරතෙල් විතරයි මෙතනින් ප්‍රවාහනය කරන්නේ නැහැ. තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගොඩක් මේ හරහා ප්‍රවාහනය වෙනවා. ඉතින් ඒ නිසා මේක සාමාන්‍යයෙන් ගෝලීය ආර්ථිකයට විශේෂයෙන් ගෝලීය ව්‍යාපාර පරිසරයට මේක සැලකිය මට්ටමක බලපෑමක් ඇති කරයි. ඒ ඇති කිරීම නිසා වෙළඳපොළට යම්කිසි බලපෑමක් ඇති වේවි යන ඒ කියන ක්ලියර් නැති ඒ තත්ත්වය තමයි ලෝක වෙළඳපොළ තුලත් අපි දකින විශේෂයෙන් මේ තත්ත්වයත් එක්ක. Alright, so as per the summary of the last week's stock market update, yes, the market was positive, and even in the ASPI index there was a 2.28% increment, and also in the S&P SL20 index there was a 1.80% increment. But however, currently due to the geopolitical issues happening out in the Middle East, yes, the investors remain conscious about what's happening out there in the Middle East, but the market, it's all looking good. So that's up with the summing up of the last week summary of the stock market, and I'd like to thank Mr. Chamath Wickramarachchi from Asha Securities Private Limited for joining with us with this segment. Thank you so much, sir. Kia Motors සන්නාමේ ශ්‍රී ලංකාවේ බලලත් අලවිකරුවන් වන Kia Motors ලංකා සමාගම ඔවුන්ගේ නවතම ප්‍රදර්ශනාගාරයක් පසුගියදා කොළඹ අල්ටයා ගොඩනැගිලි සමූහයේ විවෘත කළා. Kia Motors Lanka opened its newest showroom at Altea Building, Colombo. Biz News Local. කියාගේ ගෝලිය සදාම මාර්ගෝපදේශයන්ට අනුකූලව නිර්මාණය කර ඇති මෙම ප්‍රදර්ශනාගාරය සමාගමේ නවෝත්පාදන ගුණාත්මක භාවය සහ සේවා විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කරන අතර නවීන පාරිභෝගික කේන්ද්‍රීය පරිසරයක් ඉදිරිපත් කරනවා. පූර්ණ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද මෙම අවකාශය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වර්ධනය වන කියා සදාමේ නිෂ්පාදන පෙළ ගවේෂණය කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දෙනවා. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම මගින් කොළඹ නගරය කෙරෙහි කියාහි කැපවීම පෙන්නුම් කරන අතර මෙය පාරිභෝගික සමීපත්වය ශක්තිමත් කරමින් සන්නාමය සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නට පහසුව සහ ප්‍රවේශය ඉහළ නගනු ඇතැයි කියා මෝටර්ස් ලංකා සභාපති මහින් තම්බයියා මහතා මෙම අවස්ථාව අමතමින් පවසුවා. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට කියා මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ඇන්ඩ්‍රු පෙරේරා මහතා ඇතුළු කළමනාකාරීත්වය එක් වුණා. අල්ටයා ගොඩනැගිලි සංකීර්ණයේ විවෘත කළ කියා නව අලෙවි ප්‍රදර්ශනාගාරය පාරිභෝගික සම්බන්ධතා වර්ධනයට සහ ප්‍රධාන නාගරික ස්ථාන හරහා කියා නාමය පුළුල් කිරීමට වන කියාහි උපාය මාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සටහන් කරනවා. කියා නාමයේ පළමු දිත්ව කැප් පිකප් රථය වන නවතම කියා තස්මන් රථය නව ප්‍රදර්ශනාගාරයේ සුවිශේෂී ලෙස ප්‍රදර්ශනය කරමින් කියා තස්මන් හඳුන්වා දීම මෙහිදී සිදු කළා. Biz News Local.
ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය රක්ෂණ ශේෂ්ත්‍රයේ තමන්ගේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ASEK Insurance Brokers Private Limited ආයතනය ඔවුන්ගේ නවතම ශාඛාවක් නුගේගොඩදී පසුගියදා විවෘත කළා. ASEK Insurance Brokers Private Limited opened its newest branch at Nugegoda. Biz News Local. නව ශාඛාව මගින් වාහන, සෞඛ්‍ය, ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ සේවා ඇතුළු පුළුල් සේවා පරාසයක් මෙන්ම ඒවාට අදාළ උපදෙස්, අවදානම් කළමනාකරණය සහ හිමිකම් සහාය ගනුදෙනුකරුවන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ස්වාධීන මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කරන ASEK Insurance Brokers වෙළඳ පොලේ ඇති සුදුසුම රක්ෂණ විසඳුම් තෝරා ගැනීමට ගනුදෙනුකරුවන්ට නිදහස් සහ විශ්වාසනීය උපදෙස් සපයනවා. විශ්වාසය, පාරදෘශ්‍යභාවය සහ වෘත්තීයභාවය මත ගොඩ නැගුණු ASEK Insurance Brokers පුද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා සරිලන ලෙස සැකසූ රක්ෂණ විසඳුම් ලබා දීමේදී ප්‍රමුඛත්වයක් දරනවා. පළපුරුදු කාර්ය මණ්ඩලයක සහාය ඇතිව සමාගම ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සහ මානසික සුවය ලබා දීමට කැප වී සිටින බව ASEK Insurance Brokers විශ්වාසය පළ කරනවා. Are you looking forward to invest in the stock market but don't know how to do so? Don't worry, we got you. This business idea segment is just what you need. කොළඹ කොටස් වෙල්ද පොලේ නිවැරදිව ආයෝජනය කරන්නේ කොහොමද? මේ ඒ පිළිබඳව. Biz Idea. අයිබෝවන් බිස් මැගසින් තුලින් මම මේ අවස්ථාවේ ඇවිල්ලා ඉන්නවා කොළඹ කොටස් වෙළඳපොළ පරිශ්‍රයේදී. මාත් එක්ක මේ අවස්ථාව සම්බන්ධ වෙලා ඉන්නවා ශ්‍රී ලංකා සුරකුම් සහ විනිමය කොමිෂන් සභාවේ බාහිර සම්බන්ධතා අංශයේ කළමනාකර නිමල් කුමාරසිංහ මහත්මයා. අයිබෝවන්. මොකක්ද මේ කොටස් වෙළඳපොළ කියන්නේ? මේ ඉන්නේ කොටස් වෙළඳපොළ කියලා කියන්නේ ලයිස්තුගත සමාගම් වල කොටස් හා ණය කර ගනුදෙනු වන ස්ථානය. එතකොට දැන් මේ වගේ ලයිස්තුගත සමාගම් 290ක් තියෙනවා අද වෙනකොට. ඔබට මගේ මේ පිටිපස්සෙන් පේන පෝරුවේ තියෙනෙත් ඒ සමාගම් තමයි. එතකොට ඒ වගේ සමාගම් වල කොටස් මිලදී අරගෙන යම්කිසි කාලයක් ළඟ තියාගෙන ඉඳලා ඒ සමාගම් වර්ධනය වෙනකොට ඒ හරහා ගෙවන ප්‍රතිලාභ වලට හිමිකම් කියන්න පුළුවන් මේ කොටස් වෙළඳපොළ ආයෝජනය හරහා. දැන් සාමාන්‍ය නිමල් මහත්මයා මේ කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කළ තියෙන ලක්ෂ 10ක් වගේ දැනට සමස්තක් විදිහට මම හිතන්නේ. එතකොට කොහොමද නව ආයෝජකයෙක් පිවිසෙන්නේ මේ කොටස් වෙළඳපොළ තුලට? ඇත්තටම හිරුනේ මේ වෙනකොට කොටස් වෙළඳපොළ ලක්ෂ 10ක විතර CDS ගිණුම ආරම්භ කරලා තියෙනවා. අලුත් ආයෝජකයෙක් මේ ගිණුමක් ආරම්භ කරනවා නම් ඉස්සරට වඩා ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෑතකදී කොළඹ කොටස් හෝමාරුව අලුතෙන් හඳුන්වලා දුන්නා CSE මොබයිල් ඇප් කියලා අලුත් ඇප් එකක්. මේ ඇප් එක හරහා තමයි දැන් ගොඩක් වෙලාවට අපි කියන්නේ CDS ගිණුමක් ආරම්භ කරගන්න කියලා. එතකොට ආයෝජකයන්ට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න Google Play වලට ගිහලා එහෙම නැත්නම් App Store වලට ගිහිල්ලා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕන. එතකොට ඒ පියවරෙන් පියවර ඉදිරියට යන්න ඉස්සෙල්ලා ආයෝජකයන් සූදානම් කරගන්න ඕන තොරතුරු ටිකක් තියෙනවා. තමන්ගේ ජාතික හැඳුනුම්පත, තමන්ගේ ස්ථිර පදිංචි සනාථ කරන්න යම්කිසි ලියවිල්ලක්. තොර මෙන්න මේ වගේ මේ ලියකියවිලි ටික සූදානම් කරගෙන තමයි CDS කිරීමක් ආරම්භ කරගන්න පියවර තබන්න ඕන. එතකම නිමල් මහත්මයා දැන් සාමාන්‍යයෙන් අවබෝධයක් නැති කෙනෙක්ට කොහොමද මේ කොටස් වෙළඳපොළ තුල නව දැනුමක් සහ හැදෑරීමක් කරන්නේ කොහොමද? ඇත්තටම මේක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට අපි අපේ මුදල් යම්කිසි ආයෝජනයකට යොමු කරනකොට හොයා බැලීමක් කරන්නේ නැහැ. ඉතින් ප්‍රථමයෙන්ම ආයෝජකයෙක් කරන්න ඕන දේ තමයි හැදෑරීමක් කරන එක. ඉතින් විශේෂයෙන්ම Tamanට හැදෑරීමක් කරන්න නම් මේ කොටස් වෙළඳපොළ ආයෝජනය පිළිබඳව ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විදිහට අපි කොළඹ කොටස් හෝමාරුවත් ඇතුළු පාර්ශව ගණනාවක් ඉන්නවා. මේ සියලු පාර්ශව හරහා මහජනතාව දැනුවත් කරන්න විශාල වැඩසටහන් කොටසක් දියත් කරලා තියෙනවා. එතකොට අපේ ආයතන වල වෙබ් අඩවි තියෙනවා. මේවා තොරතුරු අප්ඩේටඩ් ඉන්ෆර්මේෂන් ගොඩක් ඇතුළත් කරලා තියෙනවා. මේවා පිළිබඳව හදාරන්න පුළුවන් යම්කිසි කෙනෙකුට. ඊට අමතරව මේ ආයතන වලින් පළ කරන ලිපි ලේඛන තියෙනවා. ඒව බලන්න පුළුවන්. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය හරහා පුවත්පත් ලිපි පළ කරනවා. ඒව කියවන්න පුළුවන්. ඊළඟට සම්මන්ත්‍රණ, වැඩමුළු, ප්‍රදර්ශන ආදී මේ වැඩසටහන් රාශියක් තියෙනවා. මේවෙන් ආයෝජකයට පුළුවන් දැනුම ලබා ගන්න ඉස්සෙල්ලාම ආයෝජනය පටන් ගන්න ඉස්සෙල්ලා. ඉතින් හොඳට හැදෑරීමක් කරලා අධ්‍යයනයක් කරලා තමන්ගේ මුදලට වැඩි වටිනාකමක් ලබා ගන්න මේ ආයෝජනයට ප්‍රවිෂ්ඨ වෙනවා නම් තමයි අපි වඩා කැමති. අලුතෙන් ආයෝජනය කරන්න ඉන්න කෙනෙක්ට කොළඹ කොටස් වෙළඳපොළ තුල අවම මුදලක් තියෙනවද ආයෝජනය කරන්න සුදුසු? එහෙම අවම මුදලක් කියලා එකක් නැහැ හිරුනේ. කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම් වල විවිධ මිල ගණන් තියෙන්නේ.
එතකොට ඒ විවිධ මිල ගණන් යටතේ තමන්ට අතේ තියෙන මුදලට ඒ තමන් බලාපොරොත්තු වෙනා සමාගමෙන් කොටස් මිලදී ගන්න පුළුවන්. ඒතකොට නිශ්චිත මුදලක් කියලා එකක් නැහැ. ඔන්න ඉතින් අද දවස් අපි කතා කරා කොළඹ කොටස් වෙළඳපොළ තුල නව ආයෝජකයෙක්ට කොහොමද ආයෝජනය කරන්න පුළුවන් කියන කරුණු කාරණා රාශියක්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටිය නිමල් මහත්මයා බෙහෙම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒත් එක්කම අපිත් එක්ක රැඳී සිටින නව ආයෝජකයෙක්ට කොහොමද කොටස් වෙළඳපොළ තුල ආයෝජනය කරන්න පුළුවන් කියන කරුණු කාරණා ඉදිරියටත් අපි ගෙනෙන සෝදානමින් ඉන්නවා මේ බිස් මැගසින්. 31st National Bartenders Competition was held following an island-wide regional training recently. 31 වන ජාතික බාටෙන්ඩර්ස් තරගාවලිය පසුගියදා පැවැත්වුණා. Biz News Local. තරගයට පෙර ආතු දිවයින පුරා කලාප 6ක් ලෙස බෙදා පූර්ව කලාපීය පුහුණු සහ දැනුවත් කිරීමේ සැසි සාර්ථකව පවත්වන්නට සංවිධායකයන් පියවර ගෙන තිබුණා. මෙම පුහුණු සැසි මගින් සහභාගී වන්නන්ට ප්‍රායෝගික මඟ පෙන්වීම, තාක්ෂණික දැනුම සහ වටිනා කර්මාන්ත අවබෝධයන් ලබා දුන් අතර එමගින් ජාතික මට්ටමින් තරග කිරීමට ඔවුන් හොඳින් සූදානම් බව සහතික කළා. ජාතික බාර්ටෙන්ඩර් තරගයේ දශක 3ක් සනිටුහන් කරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර කර්මාන්තය තුළ බාර්ටෙන්ඩීන් ගෞරවනීය වෘත්තයක් බවට පත් කිරීමට උපකාරී වන මෙම වේදිකාව ජාතික වශයෙන් පිළිගත් මිනුම් ලකුණක් බවට පත් වී ඇති ආකාරය දැකීම තෘප්තියට හේතුවක් වන බව මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා ආගන්තුක සත්කාර උපාධිධාරී සංගමේ සභාපති ආචාර්ය ගීතාංජලි චක්‍රවර්ති මහත්මිය සුබපැතුම් කළා. Biz News Local. Now get ready to witness the power of words and leadership through the theme of Tides of Transformation. When it comes to words and speech, yes, the association which comes into your mind is the Toastmasters Association. ඉතින් ශ්‍රී ලංකාව ඇතුළත් වන දිස්ත්‍රික් 82 ජාත්‍යන්තර Toastmasters සමූහයේ වාර්ෂික සමුළුව මේ වසරේ මැයි 16 සහ 17 වන දෙදින පුරාවට කොළඹ ශ්‍රැංගිලා හෝටල් පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. Biz News Local. වාර්ෂික ටෝස්ට් මාස්ටර් සමුළුවට මිල අනුග්‍රහකත්වය සැපීම මගින් මෙරට ප්‍රජාව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හෝම් ලෑන්ඩ් සමාගම සතු කැපවීම හොඳින් පිළිබිඹු වනවා. සමුළුව පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවේදී දශක 4ක් පුරා මෙරට ටෝස්ට් මාස්ටර් සමාජයේ ගමන් මඟ පිළිබඳ මෙන්ම මෙවර සමුළුවේ වැඩ කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සිදු කළා. 1924 දී ආරම්භ වූ ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් සමාජයට 1983 දී දකුණු ආසියාවේ පළමු ටෝස්ට් මාස්ටර් සමාජය ලෙස කොළඹ ටෝස්ට් මාස්ටර් සමාජය එක් වුණා. අද වන විට ටෝස්ට් මාස්ටර් දිස්ත්‍රික්ක 82හි සමාජ 168කට අධික ප්‍රමාණයක් නගර 65ක සමාජිකින් 4000කට අධික සංඛ්‍යාවක් එක් වී සිටින බව දිස්ත්‍රික්ක 82 ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් සමූහයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ DTM නිරෝෂන් නඩරාජා මහතා මෙහිදී අදහස් පළ කළා. Biz News Local. NLB ලොතරැයි පත් ජයග්‍රාහකයන් වෙනුවෙන් චෙක් පත් ප්‍රදානයක් පසුගියදා NLB ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. Also, Tanuj, NLB lottery winners were presented with their prize checks at Kandy City Centre as well. Biz News Local. ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කළ චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ප්‍රධාන ගණකාධිකාරී ප්‍රසම්පාදන DSK සමරතුංග, ප්‍රධාන ගණකාධිකාරී ජනාධිපති අරමුදල DAM වික්‍රමරත්න, ප්‍රධාන ගණකාධිකාරී මූල්‍ය නයනි පෙරේරා යන මහත්ම මහත්මීන් සමග ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මූල්‍ය කුමුදුනි මඩුලුස මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මූල්‍ය KAC ප්‍රියදර්ශනී, සහකාර සාමාන්‍යාධිකාරී තොරතුරු තාක්ෂණ අචල ජයතිලක යන මහත්මීන් එක් වුණා. මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි පැවති චෙක්පත් ප්‍රධාන අවස්ථාවට මහනුවර මහනගර සභාවේ නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, ජාතික ලොතරැයි මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් කලාප කළමනාකරු රෝහිත සේනාරත්න යන මහත්මීන් එක් වුණා. මෙහිදී මහනුවර ප්‍රදේශයෙන් විහි වූ ජයග්‍රාහකයන් 9 දෙනෙක් සඳහා කෝටි 2කට අධික තෑගි මුදල් ලබා දුන් අතර එම ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිතයන් හැගීමට ලක් කළා. Moving on to our Business Talks segment, hospitality and tourism industry plays a pivotal role in connecting people, their cultures, heritages and experiences. But
Have you ever seen a hotel integrating with artificial intelligence before? AI has been integrated to various segments in the world right now, and tourism is also a part of it. ඉතින් ශ්‍රී ලංකාවේ AI තාක්ෂණයෙන් මුළු මුනින්ම බලගැන්වුණු ප්‍රථම හෝටලය මේ වෙද්දී දිවිමින් පවතිනවා. මේ Grand Serendip Hotel. බිස්නස් මැගසින් තුළින් අදාපහ එක්වන්නේ ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිප්පි සභාපතිතුමා දිලිප් කේ හේරත් මහතා. අයිබෝවන් ඔබතුමාට. ඉතින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛ නාමයක් වන ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිප් ආයතනය ආරම්භ වෙන්නේ කොහොමද? ඇතරම ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිප් ආයතනය හෝටලයේ අපි සංචාරක ශේෂ්ත්‍රයේ මුල් ආරම්භයේ තිබෙ 2023 වසරේ. මොකද අතරම අපි මූලික වශයෙන් ඇබෙක් ප්‍රීමියර් ආයතනය අපේ මුල් ආයතනය. ඊට පස්සේ අපි හිතුවා සංචාරකයන්ගේ වැඩිවීමත් එක්ක ටුවරිසම් සෙක්ටර් එකට යන්න ඕනේ කියලා. ඒ නිසා 2023 වසරේ අපි අපේ නවතම හෝටලේ ආරම්භ කරා මහනුවර ඊටාම දර්ශනීය ස්ථානයක විශේෂයෙන් මාලිගාවට. හැමෝම කැමති මාලිගාව පේන හෝටලයක නවතින්න. ඉතින් අපේ හෝටලයට ගියාම හැම පැත්තෙම මාලිගාව නුවර වැව දකින්න පුළුවන්. ඒ නිසා මේ රටේ ලංකාවේ හොස්පිටැලිටි එක ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න අපි පර්යේෂණ කරලා හදපු ආයතනයක් කියලා කිව්වොත් ඇත්තටම නිවැරදියි. ඔබතුමාගෙන් අහන්න කැමති මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසනයක් වන දිට්වා ව්‍යසනය කොහොමද සංචාරක කර්මාන්තයට බලපෑවේ? ඉතින් දිට්වා ඇති වුණු ඒ ස්වභාවික විපත අවස්ථාව මං හිතන්නේ ඉතිහාසයේ එවැනි අවස්ථාවකට මුහුණ දීලා නැහැ මේ ප්‍රදේශ විශේෂයෙන්ම. ඒ නිසා අපි හැමෝටම ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් දිට්වා එකට සාර්ථකව අපි විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ විදියට අපි මුහුණ දුන්නා. ඒ නිසා විශේෂයෙන් අපේ ආගන්තුක සත්කාරයේ වටිනාකම මා හිතනවා දිට්වා කුණාටු ආපු අවස්ථාවේ අර්බුදකාරී අවස්ථාවේදී මුළු ලෝකෙටම දැනගන්න ලැබුණා. ඒ නිසාමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් 2025 අවුරුද්දේ ලක්ෂ 23කට වැඩි ප්‍රමාණයක් අපි වාර්තා කරා ලංකාවට. ඒ වගේම දිට්වා ඇති වෙලා සති දෙකකට පස්සේ ආව නත්තල් නිවාඩුව දෙසැම්බර් මාසේ තමයි වැඩිම සංචාරක පිරිසක් ලංකාවට ආපු මාසයේ විදිහට සනිටුවන් වුණේ. ඔබතුමාගෙන් අහන්න කැමති හොටෙල් ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිපි ඊළඟ පියවර මොකක්ද? නව ව්‍යාපෘතීන් මොනවාද? සාමාන්‍යයෙන් අද වෙනකොට ලංකාවට වැඩිම විදේශ විනිමය ගේන ව්‍යාපෘති සෙක්ටර් එක තමයි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය. විශේෂයෙන් අපි ඇතුණු කොරෝනා අර්බුදය ඊට පස්සේ ආර්ථික අර්බුදය ඔය හැම දෙයකින්ම පස්සේ වැඩිම විදේශ විනිමය ගේන ශේෂ්ත්‍රය තමයි සංචාරක ව්‍යාපාරය. ඒ නිසාම සංචාරක ව්‍යාපාරයට තියෙන ඉල්ලුම අධික ඉල්ලුම නිසාම ඇත්තටම අපි ඒ වගේම අපේ පළවෙනි හෝටලේ මහනුවර ඉතාම සාර්ථකව අපි කරගෙන යනවා. ඒක නිසාම අපි තීරණය කරා තවත් මේ ශේෂ්ත්‍රය තව වැඩිපුර ආයෝජනය කරන්න. විශේෂයෙන් අපි ආයෝජකයන්ට හිතකර පරිසරයක් නොවුනත් අපි දේශීය ව්‍යාපාරිකයෝ විදියට අපේ රට ගොඩනගන්න ඕන කියන අදිෂ්ඨානයෙන් අපි අපේ දෙවෙනි ආයෝජනය සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ කොළඹ අපි ආරම්භ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා 2028 අගභාගය වෙනකොට කොළඹ ග්‍රෑන්ඩ් සෙරෙන්ඩිප් හෝටලයේ වැඩ කටයුතු අවසන් කරන්න. ඒකත් විශේෂයෙන්ම සුවිශේෂයි. ඔබ දකින්න පුළුවන් මේ ආකෘතිය මෙතන තියෙනවා. ඒ වගේම මේකේ අපි විශේෂයෙන්ම highlight කරලා තියෙන AI තාක්ෂණය කොහොමද සංචාරක ව්‍යාපාරයට අරගෙන එන්නේ කියලා. දැනට ලංකාවේ AI තාක්ෂණය පාවිච්චි වෙනවා. හැබැයි ඒක යම් ප්‍රමාණයකට පමණයි. ඉතින් අපි මේ හෝටලයේ සමහර ලාවට ලංකාවේ පළවෙනි හෝටලයේ බවට පත් වෙයි වැඩිම AI තාක්ෂණය භාවිතා කරන හෝටල් එක විදියට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒක ඉතාම ඉක්මනින් වැඩ අවසන් කරලා අපේ ලෝක පුරා සංචාරකයන්ට එම හෝටලේ විවෘත කරන්න. So under the prevailing economic conditions and challenges of Sri Lanka, Hotel Grand Serendip acts a significant role in economic development and also enhancing entrepreneurial thinking, engaging with AI technology as well. So thank you so much, sir, for joining here with us today. It was a great pleasure to have the discussion with you. Thank you so much. Thank you very much. Thank you. So today it was all about exciting business news, inspiring business stories and innovative business ideas. අනිවාර්යෙන් ප්‍රභාවිනි ඉතින් ඔබට අප හා සම්බන්ධ වන්නට පුළුවන් www.rupawahini.lk අපේ නිල වෙබ් අඩවියෙන්. ඒ වගේම තමයි Facebook, Instagram, YouTube සහ TikTok ඔස්සේ ඔබට අප හා සම්බන්ධ වන්නට පුළුවන්. Up until next time, this is
Business Magazine. Good night. සුබ රාත්‍රියක්.